ළමයිනේ good morning. Good morning teacher. Good morning teacher. ඔයාලා හැමෝටම සුබම සුබ නැත්තලක් වේවා. ටීචර්ටත් එසේම වේවා. ඔව් ටීචර්ටත් එසේම වේවා. ඔබ මොකද බං මං කියන එකම කියන්නේ? ඉතින් මං කියන්න ගියපේවනේ නම් ඔබ කිව්වේ. ළමයි මට ප්‍රින්සිපල් සර් කතා කරා මම මේ බෑග් එක තියලා යන්න ආවේ. ඔයාලා දඟලන්න නැතුව ඉන්න ඕන මං ඔෆිස් එකට ටක් ගාලා දුවලා ගිහිල්ලා එනවා. ඇයි ප්‍රින්සිපල් සර් මට කතා කරේ? කුසුම් මිස් කියපු වෙලාවටම ඇවිල්ලානේ. ඔව් සර් ඉතින් මගේ හැටි දන්නවනේ සර්. කවදාවත් වැඩපොළ කල් දාන්නේ නැහැ කියලා දන්නවනේ සර්. කුසුම් මිස් අද මොකක්ද ළමයිට සතුටු වෙන දෙයක් කරන්න වෙනවා. මොකද අද නත්තල් දවසනේ. ඒක නම් සර් හොඳ අදහසක්. එහෙනම් මොකක්ද අපි කරන්නේ? ඔව් අපි මොකක් හරි කරමුකෝ. අපි අද බෆල් එකක් ගේමු. බෆල් එක ගෙනල්ලා හොඳට සින්දු දාමු. ළමයිට නටන්න පුළුවන් වෙන්න. ඔව් සර්. එහෙම කරා නම් හොඳයි කියලා හිතනවා මට. හරි මිස්. අපේ ඔෆිස් එකේ කෙරවලේ තියෙන බෆල් එකක්. එන්නේ බෆල් එක අරන් ගිහිල්ලා ළමයිට ඒ ගැන කිසිවක් කියන්න එපා. ළමයි එතකොට සර්ප්‍රයිස් වෙන්නේ නැහනේ. ඒක නිසා මේ මිස් ගිහිල්ලා මේ බෆල් එක අරන් ගිහිල්ලා තියන්න මේ ස්ටේජ් එක උඩින්. ඊට පස්සේ මං එන්න. ඇයි සර් එකපාරටම වචන කුර ගහන්න පටන් ගත්තේ? මේ මිස්ටර් ඒව වැඩක් නැහනේ. මිස්ටර් කියපු දේ කරන්නකෝ. හරි මං ගිහලා බෆල් එක ගිහලා තියන්නකෝ ස්ටේජ් එක උඩින්. ඇයි යකෝ තව එකට එක කියවන්නත් වෙනවා. සර් මම මේ හැදුව ගහක් බලන්න පොඩ්ඩක් නත්තල් ගහක් හැදුවා. බොල ඒ මොකද්ද බං ඒ? ඒ නත්තල් ගහක් සර්. බොල නත්තල් වලට ගසුත් වෙනවද? අනේ අම්මපා මේ වගේ සර් කෙනෙක්. අනේ අම්මපා මේ වගේ නිදේ ඉන්න ගෙම්මෙක් මන්ද කවදාවත් දැකලා නැහැ. මොකද්ද මිස් කිව්වේ? නෑ සර් මං කිව්වේ මේ නත්තල් ගහ ලස්සනට සැරසුවා නම් හොඳයි නේද කියලා. එනම් මිස් ළමයි ටිකත් එක්ක ලස්සනට නත්තල් ගහ සරසන්නකෝ. මම බලන්න ඉන්නම් තව ටිකකින්. ටක් ගාලා ගිහලා ළමයි ටිකට කතා කරන්න ඕන. සර් බුදුම කරන්න ඕන ලස්සනට සරසලා. ළමයි ලස්සන නත්තල් ගහක් තියෙනවා. ඒක අපි සරසමු කට්ටියත් එක්ක. මගේ පස්සෙන් එන්නකො කට්ටියම. බොල නත්තලට ගසුත් දෙනවද බං? අනේ අම්මපා මේ වගේ හරකෙක්. යකෝ නත්තලට ගස් දෙන්නේ නැතුව මොනව හැදෙන්නද? ගොම්වස්සා. මෙන්න මෙහි වරෙන් යන්න ඔටුවෙක් වගේ බලාගෙන ඉන්න නැතුව උදෙන්ට වෙලා. ගොම්වස්සා. මං අර කුසුම් මිස්ට කිව්වේ බෆල් එක ගේන්න කියලා නේද? කුසුම් මිස් ඒකෙන් මං ගහගෙන නත්තල් ගහක් හදලා. උගේ කමන්නේ ඕන මගුලක් කරගත්ත දෙයක්. මට හොඳටම නිදිම තමයි යනවා නිදා ගන්න. මේ දින ළමයි නත්තල් ගහ මේක ලස්සනට උද පුතාලා වගේ සරසන්න. මිස් පොඩි ප්‍රශ්නයක් අහන්නද? මොකද්ද ප්‍රශ්නේ? සරසන්නේ මොනවලින්ද මිස්? සරසම ඇඟේ තියෙන ඇඳුම් ගලවලා එල්ලපම් මේකේ. එయ్యකෝ. ඔච්චර ගොම් ප්‍රශ්න අහන්න එපායකෝ. හා ටීචර්. මම පොඩ්ඩක් ඔෆිස් එකට ගිහින් එන්නම්. මේක සරසලා තියන්න. සරසලා නැති වුණොත් මම බලාගන්නම් උඹලා ගැන. මේ උතරට වෙලා ඔටුවෙක් වගේ බලාගෙන ඉන්න නැතුව ගලව බං යකෝ ඇඳුම උඩ. මොකටද බං ඇඳුම් ගලවන්නේ? ඇයි යකෝ මිස් දැන් කිව්වේ නත්තල් ගහේ ඇඳුම් ටික ගලවලා එල්ලන්න කියලා? කිව්වනේ. ඉඳපන් මං ගලවලා දෙනකම්. හරි එහෙනම් අපි එල්ලමු. හරි ඒ ඇඳුම වල ලස්සනට එල්ලුණා. ඉතුරු ඇඳුම් ටිකත් ගලවලා එල්ලමු. චන්දු මෙහාට වරින් ඇඳුම දීපන් උඹේ. प्रिंसिपल सर
අරුන් දැන් ලස්සනට සැරසලා ඇති නත්තල් ගහ. හා යන්කෝ එහෙනම් බලන්න. ළමයි නත්තල් ගහ සැරසුවද? ඕ ටීචර් සැරසුවා අපි. ලස්සනට සැරසුවා. කෝ බලන්න. මේ මොනවද යකෝ මේ එල්ලලා තියෙන්නේ? කිව්ව නේද අර මේ එල්ලන්න කියලා? බෝල එල්ලන්න කියලා කිව්ව නේද නත්තල් බෝල? මොනවද තවසල මේ එල්ලලා තියෙන්නේ? ඉතින් මිස්මනේ කිව්වේ මේ ඇඳුම් ගලවල එල්ලන්න කියලා. අනේ අම්මපා මේ වගේ ගොන් හරකේ. මං එමෙ දෙයක් කියන්නෙත් නෑ මේ තරම් මොඩ කියලා දන්නවනම්. දැන් ප්‍රින්සිපල් සර් දැක්කොත් මොනවද කියන්නේ මට? ඒක වට හිතාල්ලකෝ. මොකෝ ටීචර් මේ කෑ ගහන්නේ? නෑ සර්. මූට මම කිව්වා මේ නත්තල් ගහ හොඳට සරසන්න කියලා. මූ මගෙන් අහනවා මොකෙන්ද සරසන්නේ කියලා. මම කිව්වා ළමයිගේ ඇඳුම් ගලවල ඒ වගේ සරසපන් කියලා. ඊට පස්සේ මූ ගිහලා ළමයිගේ ඇඳුම් ගලවන් ගෙවිලා නත්තල් ගහ සරසලා. මේ වගේ ගොන් හරකෙක් නම් මම කවදාවත් දැකලා නෑ සර්. ඉතින් මිස් මන කිව්වේ ළමයිගේ ඇඳුම් ගලවල ඒ වගේ සරසපන් කියලා. ඉතින් මං ඒ විදිහට මිස් කියපු විදිහට කරා. කෝ බලන්න එහාට වෙන නත්තල් ගහ බලන්න මට. මේක කොයිද මිස් කැත පාටක් තියෙන්නේ මේක පොඩ ලස්සනයි මේ. නෑ සර් මේ බෝල වගේ එල්ලලා තියෙන ළමයිගේ ඇඳුම් ගලවල බුලි කරලා ඒකයි එල්ලලා තියෙන්නේ ඔය. මේ පුතේ ඔයාට මම වැඩක් කියන්නද? ඔයා පන්ති ළමයිගේ සේරම ඇඳුම් ටික ගලවලා ඇවිල්ලා මේක එල්ලපන්කෝ. මං තා චුට්ටකින් එන්නම් බලන්න. හැබැයි ලස්සනට තියෙන්න ඕන. අනේ අම්මා මේ වගේ ගොන් සර් කෙනෙක්. මං යනවා. මං එනකොට එල්ලලා තියන්න. ටක් ගාලා ගිහලා සර් පුදුම කරන්න ඕන ළමයිගේ ඇඳුම් ටික ගලවලා ඇවිල්ලා මේක එල්ලන්න ඕන. එතකොට සර් පුදුම වෙයි. හැමෝම එක්කෙනා පොලිමේ එන්නකෝ. ඇවිල්ලා ඇඳුම් ටික දෙන්නකෝ අතර මගේ. ප්‍රින්සිපල් සර් කිව්වා ඇඳුම් වලින් ලස්සනට නත්තල් ගහ සරසන්න කියලා. ප්‍රින්සිපල් සර් පුදුම කරමු අපි ලස්සනට ඇඳුම් වලින් නත්තල් ගහ සරසලා. ඒ දෙකින් විතරක් මේක අර ළමයිගේ සේරගෙම ඇඳුම් ගලවනවනේ බලපංකෝ. කිසි රැජ්ජාවක් බයක් නැතුව. උඹට මං කිව්වේ චන්දිම මූට කිසිම මොලයක්වත් ගාවලා නැහැ. මොලේ ඇත්තේ පුකේ. ඒක නම් ඇත්ත බං. ඊළඟට චන්දු වෙන්න. මේ උඹට නේද කතා කරේ? ඔව් නේද බං. ඕක ඇඳුම් ගලවන්නත් දන්නේ ඔය කතා කරන්නේ. ඕකට ගිහිල්ලා බලමු. ඕක හොඳම යාළු වෙන්නේ මගේ. ඕක කියනවා ඇඳුම් ගලවන්න එකක් නෑ මගේ. මං යනවා. ඇයි බං මට කතා කරේ උඹ? කතා කරේද? ඇඳුම් ගන්න. දැන් ගලවපන් බැරි කතා නැතු උඹේ ඇඳුම. උඹ මගෙත් ගලවනවද? නැතුව උඹෙත් ගලවනවා. උඹ මොකද ලොක්කද? මම ඇඳුම් දෙන්නේ නැහැ. මන් දන්නවා උඹ ඇඳුම් ගලවන විදිය. ඉඳපන්කෝ. තොට මම बोल अरोगे अटबनियम इतर नितुरु करे सेरम टिक गलव उगे මොනවද තමුන් අරන් යන්නේ නෑ මිස් ප්‍රින්සිපල් සර් කිව්ව ළමයිගේ ඇඳුම් ටික සේරම ගලවන් ඇවිල්ලා නත්තල් ගහේ එල්ලන්න කියලා මම මේ ළමයිගේ ඇඳුම් ටික තමයි ගෙනියන්නේ මේ අනේ අම්මා පයි තියෙන්නේ ළමයිට මොනව කරලත් දන්නේ නෑ මෝ ඉඳපන් පන්තියට එනකම්ම මේ ටික දැන් එල්ලන්න ඕන නත්තල් ගහේ බං මේ මදිනේ තව අපි ගමු සිකියුරිටි අංකලුත් ඉන්නවනේ ප්‍රින්සිපල් සර්ලුත් ඉන්නවනේ කට්ටියකම ඇඳුම් ටික ගමු පිනා නම් ඉන්නවා ටක් ගාලා ගිහලා ඇඳුම් ටික ගලව ගන්න ඕන A few moments later.
ඈ කෝයකෝ මගේ ඇඳුම් ටික අම්මා මොකද්ද බං මේ උනේ ඇඳුම් එකක්වත් නැහැ මගේ යට බැනියම් විතරමයි තියෙන්නේ හොඳ වෙලාවට සිකියුරිටි අංකලුත් ඉන්නවා. සිකියුරිටි අංකල්ගේ ඇඳුම් ටිකක් ගලව ගමු අපි. මේ මහත්තයෝ ඔයාට මං කතා කරේ අපේ ඉස්කෝලේ අද උදේ ඉඳලා ඇඳුම් නැති වෙන්න පටන් ගත්තා. හැම එකාගේ ඇඳුම් ඉන්න හැම එකාගේම ඇඳුම් නැති වෙන්න පටන් ගත්තා. පොඩ්ඩක් මේ බලන්න පුළුවන්ද මේ මහත්තයට? පුළුවන් ප්‍රින්සිපල් සර් මම බලලා කියන්නම්කෝ. හරි මහත්තයා ඔයා ලොකු උදව්වක් කරන්නේ අපිට. එහෙනම් මම බලලා කියන්නම් සර් මං යනවා. හරි මහත්තයෝ. හරි සර්. නත්තල් ගා හදලා ඉවරයි මම. ඒක නෙමෙයි කොල්ලෝ. ඔබ දන්නවද උදේ ඉඳලා හැමෝගෙම ඇඳුම් නැති වෙන්නේ ඇයි කියලා? මන් දන්නවා සර්. මමනේ ඉතින් ඇඳුම් ගලවන්නේ. ඈ මොකක් කිව්වා? ඉතින් සර්නේ කිව්වේ උදේ මේ මට නත්තල් ගායේ සේරගම ඇඳුම් ගලවලා එල්ලන්න කියලා. ඈ Vem se ter do nada.